අසයි අම්බ ලංකාවේ. හලෝ ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ දවස් 30 ගෙදරට වෙලා මම කරන වැඩ ටික. මුලින්ම ඉතින් නැගිටලා ඇඳ හදලා මූණ එහෙමත් සෝදලා දවස පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ගේ අතු ගානකින් ගෙදර වැඩ ටික පටන් ගමුකෝ. ගේ අතු ගාලා ඉවර වෙලා ඉතින් මිදුලත් අතු ගෑවා. හැමදාම ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට මම කරන්නේ ඉතින් මේ වැඩ ටික තමයි. අම්මා හැම තේවත්ත ගිහිල්ලා එද්දී මම ඉතින් ගෙදර වැඩ ටික සේරම ඉවර කරලා තියෙනවා. එතකොට ඉතින් එයාලට මහන්සියත් අඩුයිනේ ආයෙ ඉතින් ඇවිල්ලා කරන්න වැඩක් නැහැනේ. එයාලට ඉතින් තියෙන්නේ නාලා රැට ඉතින් කාලා නිදා ගන්න තමයි. ඔයාලත් ඉතින් මෙහෙම මමගේ ගෙදරට වෙලා ඉන්න ගෑනු ළමයෙක් නම් ඔයාලගේ අනිත් වැඩත් කරගන්න ගමන් මේ වගේ ගෙදර වැඩත් කරන්න. එතකොට ඉතින් මහන්සි වෙලා ඉන්න අම්මට තාත්තට පොඩි හරි සැනසීමක් දැනේවි. එයාලා එක කටින් නොකියුවත් එයාලගේ හිතේ හරි ඒක ඇතිනේ. පොඩි මහන්සියක් දැනුණත් ඉතින් මම නම් මේව කරන්න ඉතින් හරිම ආසාවෙන් ඕනම දෙයක් කරද්දි මහන්සිය නැති වෙලා. ඊට පස්සේ ඉතින් මම දවල්ට උයලා තේවත් අරන් ගියා අම්මලාට කන්න. තිබ්බට කියන්නේ ඉතින් ගොඩක් ගුණ කෑමක් කැල්සියම් ගොඩක් තියෙනවා තිබ්බට වල. ඔයාලත් ඉතින් මේවා කනවා නම් කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අද ඉතින් මම හදාගත්ත තිබ්බට බැදුමක් මම ඉතින් දෙනම් කෑලි මිරිසුයි කහකුඩු විතරයි එකතු කරන්නේ ලුණුත් දාගන්න. ඊට පස්සේ ඉතින් මම වලං සේදුවා. ඊට පස්සේ ඉතින් මම අම්මලාට දවල්ට කෑම අරගෙන තේවත්ත ගියා. මේ දවස්වල වැස්ස නිසා ඉතින් අපේ ගෙවල් ගාව දොලේ වතුරක් තියෙනවා. හොඳටම වැස්සුත් නම් ඉතින් මීට වැඩිය තියෙනවා. අපි නම් ඉතින් ඉස්සර චුටි කාලේ මේකෙන් තමයි නාන්නේ. අපි හරි කැමති කට්ටියත් එක්ක එකතු වෙලා මේකෙන් නාන්න. දැන් නම් ඉතින් ඒ කාලේ කොහේ ගියද නැති වෙලා. සහෝදරයෝ එක එක තැන්වල එක එක ජොබ් කරනවා. ජීවිත වෙනස් වෙන තරමක් ඉතින් මතක් වෙද්දී දුක හිතෙනවා. මේ ඉතින් තියෙන්නේ අපේ තේවත් අපේ තේවත්තේ පහළම කෙළවරේ අයිනෙම තියෙන මම හිටවපු තේ පැලයක්. ඒක ගැන ඉතින් මම අද තාත්තගෙන් ඇහුවා. ඒක නම් ඉතින් තේ දල වැඩි ඇදලා නැහැ. අයිනෙම තියෙන ගහ නිසා ඉතින් නකුටු ගහලා තමයි තියෙන්නේ. අම්මලා එක්කත් ඉතින් පොඩි කයියක් දාගෙන ඉඳලා ඉතින් මම අපිට ගෙදර එන්න පිටත් වුණා. වැස්ස දවසට ඉතින් මෙයාලගෙන් නම් මෙහි අඩුවක් නැහැ. ඔයාලගේ පැත්තේ තියනවාද මෙයාලා? මේ ඉතින් වල් සූර්යකාන්ත Pro Max එකක්. ලස්සනයි ඉතින්. අම්මා කිව්වා අපේ තේවත්තේ අයිනේ තියෙන අඹ ගහක අඹ හැදිලා තියෙනවා කියලා බිම ඉඳන් කඩන්නත් පුළුවන් කියලා. මාත් ඉතින් තේ ගස් ටික කඩාගෙන ගියා ඉතින්. අඹ ගෙඩියක් කඩන්නයි කියලා. ඒත් ඉතින් කඩා ගන්න නම් බැරි වුණා. බිම වැටලා තිබිලා ඉතින් මට අඹ ගෙඩියකුත් හම්බ වුණා. ඒත් ඉතින් අම්මා හවස ගෙදර ආවට පස්සේ තමයි මම දන්නේ අම්මා කියලා තියෙන වෙන අඹ ගහක් ගැන කියලා. මොනවා කරන්නේ ඉතින් මහන්සියත් අපදේ හම්බෙච්ච අඹ ගෙඩියත් ඉතින් මට කන්න ඕනේ නෑ. අඹ ගෙඩියට මොකක්ද උනේ කියලා ඉතින් ව්ලොග් එකේ තව චුට්ටකින් බලන්නකෝ.
ඉතින් මම දරම්මසයි තේ ගස් ටික මේ ටික ඉතින් තේ කපන්න තියෙන ටිකක් තමයි. දාඩිය දාගෙන උඹ ගෙඩිය කඩන්න කියලා ගියාටත් පාඩු යන්නේ. මේක විතරයි ඉතින් තිබ්බේ. ඒකත් ඉතින් මට කන්න උනේ නැහැ. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනවනේ ඉතින්. කන්දයිනේ තමයි ඉතින් අපේ තේවත්ත තියෙන්නේ. අසයි අම්බ ලංකාවේ. මේ මොනවද කියලා ඔයගොල්ලන්ට පේනවද? දූරියන් ගැට හැදීගෙන එනවා ඉතින්. දූරියන් කන්න කැමති අය ඉන්නවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් කන්නේ නැහැ. ආයෙ පාරක් ඉතින් මම ඔන්න 4 වසරට ගියා. අපේ පැත්තේ චෝටි මල්ලි බබෙක් මට ඇවිල්ලා කියනවා යක් ගෙදර වැඩ ටික මට කරලා දෙන්නලු. මාත් ඉතින් පවන කියලා කොලේක උත්තර ටික ලියලා දුන්නා. එයා ඉතින් ගෙදර ගිහිල්ලා ඒක පොතේ ලියා ගන්නවා. මම ඉතින් මේක බල බල හිතුව දේ තමයි පොටි ගත්ත තිස්ස හාමුදුරුවෝ කුෂ්ඨ හැදිලා ඉද්දි බුදුහාමුදුරුවෝ කොච්චර ඒ හාමුදුරුවන්ට උපස්ථාන කළාද? අද සමාජයේ දෙමාපියෝ කොච්චරනම් වැඩිහිටි නිවාසවල ඉන්නවද? ළමයින්ට ඇයි බැරි දෙමාපියන්ට සලකන්න? ලෙඩ වෙච්ච දෙමාපියන්ට අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න ඉතින් හැමෝම මනසකම තියෙනවා දැනෙන. ඊට පස්සේ ඉතින් මම මේ රෙදි ටික නවන්න ගත්තා. ඇඟ සෝදගෙන එහෙම ඇවිල්ලා වැඩ ඉවරයි කියලා හිතාන හිටියන් ඉතින් කොහෙන් හරි එකක් සෙට් වෙනවා. ඔයාලට ඉතින් මේ වගේ මම වගේ ගෙදර වැඩ කරන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. අද වීඩියෝ එකත් ඉතින් මේ විදිහට ඉතින් මම ඉවර කරනවා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම මම ආයෙ වීඩියෝ එකක් කරන් එනකල් පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. වීඩියෝ එක ඉවර නෑ හරිද? බලලා ඉවර වෙලාම යන්නකෝ.